හොඳයි ප්‍රේමවන්තනි අපි ස්වාමීන් වහන්සේව නමස්කාර කරමු. උන්වහන්සේගේ නාමය උසවමු. උන්වහන්සේට ගෞරවය මහිමය දෙමු මේ මොහොතේ. නටාෂා අපව නමස්කාර කාලයේ මේ මොහොතේදී මඟ පෙන්වනවා ඇති. ස්වාමීන් වහන්සේට ප්‍රශංසාය තවත් යහපත් දවසක වහන්සේගේ පාමුලට අපි සියලු දෙනාට වෙන්නට දුන්නා කරුණාව ගැන අපි මොහොතක් උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. උන්වහන්සේ අද දවස පුරාවටම අපට දුන්නා සෑම ආශිර්වාදයක් ගැන අපි සිහි කරමු. උන්වහන්සේ නිරන්තරයෙන් අපේ පෙරටුව ගමන් කළා වූ අපි සිහි කරමු. උන්වහන්සේ අපේ පාද මොහොතකම ගලාගෙන ගිය නිසා උන්වහන්සේට ස්තුති කරමු. දෙවියන් වහන්සේට ස්තුති කරනවා. වහන්සේ නිරන්තරයෙන් අප අතරේ වැඩ සිටින නිසා පියාණනි මේ සංඥා කාලයේ ඔබ වහන්සේ අපේ හදවත් වලට අතගසන නිසා ස්තුතියි පියාණනි. ඔබ වහන්සේ අපේ හදවත් සුව කරන්නට යන නිසා ස්තුතියි පියාණනි. ඔබ වහන්සේ අපේ ජීවිත සාධන නිසා ස්තුතියි පියාණනි. ඔබ වහන්සේ අපේ හදවත් ගොඩනගන නිසා ස්තුතියි පියාණනි. ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියේ මේ නමස්කාර කාලයට එක් වුණා වූ සෑම කෙනෙකුගේම හදවත් ආත්මය ඔබ වහන්සේ ස්පර්ශ කරන්න කියලා ඉල්ලනවා පියාණනි. ඔබ වහන්සේව නම දින්නට ඔබ වහන්සේව දකින්නට වුණ ස්පර්ශ කරන්න පියාණනි. ස්වාමිනී ඔබ වහන්සේ තුළ පාපය නොකරන පිණිස වුණ ස්පර්ශ කරන්න පියාණනි. ඔබ තුළ රැඳෙන පිණිස වුණ ස්පර්ශ කරන්න පියාණනි. ස්වාමී ඔබ වහන්සේගේ බලයෙන් පිරෙන්නට ඔබ වහන්සේ තුළ සේවය කරන්නට ශුද්ධාත්මයන්හි ඔබ වහන්සේගේ ආලේපය වුන් තුළ වගුරවන්න කියලා ඉල්ලනවා ස්වාමී. ඔබ වහන්සේගේ නාමයට ඔබ සංඝයා කාලේ ප්‍රශංසා කරනවා දෙවි ස්වාමී.
නිරන්තරයෙන් ඔබ වහන්සේගේ ස්පර්ශය අපේ ජීවිතවලට ලබා දෙන ස්වාස්ති ස්වාමීනි පියාණන් ඔබ වහන්සේගේ සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමය ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි මේ ලෝකයේ තුල කවදාවත් අපි දැකලා නැති ප්‍රේමයක් ඔබ වහන්සේගෙන් අත්දැකීමට ලැබෙන නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි ස්වාමීනි මේ ලෝකයේ තුල මුළු හදවතින්ම මට ආදරය කළ ඔබ වහන්සේ පමණයි පියාණනි ස්වාමීනි ඔබ වහන්සේ පමණයි ස්වාමීනි මා වැටෙනා විට මා උසුලගත්තේ මා ළඟින් සිටියේ මාගේ කකුලෙන් පිසි දැමුවේ ඔබ වහන්සේ පමණයි ස්වාමීනි පියාණනි ඒ ගැන මේ සන්ධ්‍යා කාලේ අපි සිහි කරමින් ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි ස්වාමීනි ඔබ වහන්සේ දිනෙන් දින අපේ ජීවිත නැවුම් බවට පත් කරන නිසා ස්තුතියි පියාණනි ස්වාමීනි ඔබ වහන්සේ සදාකාලිකවම නොනස්වන්නා තැන් වහන්සේ නිසා ස්තුතියි පියාණනි ස්වාමීනි ඔබ වහන්සේ අපගේ ජීවිත අඳුරෙන් එළියට ගෙනවිත් අපට නව ජීවිතයක් ලබා දුන් නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි ස්වාමීනි ඔබ වහන්සේ නිරන්තරයෙන් අපට දෙන්නා වූ සතුට සමාදානය ගැන ඔබ වහන්සේට ස්තුතියි පියාණනි හල්ලෙලූයා දේව පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්වාමීනි ඔබ පමණයි මට ආදරේ කරේ ඔබ පමණයි මා ගැන සිතුවේ ඔබ පමණයි මගේ ළඟින් සිටියේ ඔබ පමණයි කෙලෙසුනේ ඔබ පමණයි ඔබ පමණයි කෙලෙසුනේ ඔබ පමණයි වේදනා සිදුදා ජීවිතේ කරුණා සියමා ආදරෙන් කැඳවීමා ජීවිතේ කැපිතුරා නැතුතුන්ගේ කිරා මේ තරම් ප්‍රේමයක් හමුවෙලා ඔබ පමණයි මට ආදරේ කරේ ඔබ පමණයි මා ගැන සිතුවේ ඔබ පමණයි මගේ ළඟින් සිටියේ ඔබ පමණයි යේසුවේ ඔබ පමණයි ඔබ පමණයි යේසුවේ ඔබ පමණයි ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති කරනවා නිරන්තරයෙන් ඔබ වහන්සේගේ ප්‍රේමය අපේ ජීවිත තුළද දැනෙන්නට දුන්නා කරුණාවය ස්වාමීනි ඔබ වහන්සේව නමදින්නට මුළු හදවතින්ම මේ මොහොතේදී අපි පැමිණ සිටිනවා පියාණනි අපේ සියලු ප්‍රශංසාව ස්වාමීනි ඔබ වහන්සේටම පමණයි ස්වාමීනි පියාණනි අපි හදපිරි සතුටින් ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ නාමයට ගෞරව කරනවා ස්වාමීනි ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසාව දෙනවා ස්වාමීනි පියාණනි මේ සන්ධ්‍යා කාලයේදී අපි මුළු ආත්මයෙන් මුළු ශක්තියෙන් ඔබ වහන්සේව නමදිනවා ස්වාමීනි මන්ද ඔබ වහන්සේ විශ්වයේ මෞංකාරයන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ මේ ලෝකේ තිබෙනා වූ සෑම දෙයක්ම ස්වාමීනි අප යහපත් ලෙස අප ඒ සෑම දෙයකටම වඩා මහ පුදුම ලෙස වහන්සේ මැවු නිසා ස්තුති කරනවා පියාණනි ස්වාමීනි සියලු ගෞරවය මහිමය නිරන්තරයෙන්ම වහන්සේට පමණයි ස්වාමීනි God,
Over Pamela, Magdalena, City, over Pamela, Yesterday, over Pamela, over Pamela, yesterday, over Pamela, Lulu, Tani, even in Sema, Musicu, Lesicu, over Pamela, Isida, Nina, okay, Galena, when the kissing of the agony, when the kissing of the agony, Nova Pavanai, Matera, Nova Pavanai, Margaret City, Nova Pavanai, Margaret City, Nova Pavanai, Jesu, Nova Pavanai, Nova Pavanai, Jesu, Nova Pavanai. Swamini Mahasari Bhargava Mitra Sandhya Kale Namaskar Kale Ekri sitting now Yamai Kulisiko Kalami Tibenavara Swami on the Diamond Saraswala Vahasegi Udma Kali Lagakamani Swamini Vahasegi Udma Karu Shakti on the Diamond Pinasa Vahase on the Spashakarani Kila පියාණෙනි මේ සන්ධ්‍යා කාලේ අප සෑම කෙනෙකුගේම ජීවිත තුළ යම් පාපයක් තිබෙනවා නම් ඒ වහන්සේ ඉදිරියේ සෝදා පවිත්‍ර කරන්න මිස වහන්සේ අපව පිරිසිදු කරන්න කියලා ඉල්ලනවා පියාණෙනි ස්වාමිනී ඔබ වහන්සේ අපේ හදවත් හිමෙන් සුදු කරන්න පියාණෙනි ඔබ වහන්සේගේ ධර්මෘෂ්ඨලේ පිරිසිදුලේ අපේ හිත් සෝදාන්නේ කියලා ඉල්ලනවා පියාණෙනි ස්වාමිනී අපේ මේ තිබෙනා වූ රතුනේ තිබෙනා වූ පාපය පියාණෙනි ඔබ වහන්සේගේ පවිත්‍රලේ ස්වාමිනී මේ සන්ධ්‍යා කාලේ සෝදා හරින වෙන්නයි පියාණෙනි ඔබ වහන්සේ ප්‍රශංසාව ගෞරවය මහිමය සිදු කරනවා Understanding it is you. Masita so dai sarvada understanding it is you. Masita so dai sarvada Gratulmente again, Mausen, so Gratulente again, Mausen, so Mavitali.
පුදුමාකාර ලංකම ගැන පියාණනි ඔබ වහන්සේගේ බලවත් හස්තය අපේ ජීවිත පිට තබන නිසා ස්තුතියි පියාණනි. ස්වාමිනී මේ සංධ්‍යා කාලයේදී ඔබ වහන්සේ ඉදිරියේ පවිත්‍ර වෙන්නට අපට දුන්නා කරුණාව ගැන අනේක වාරයක් ස්තුති කරනවා පියාණනි. ස්වාමිනී තවදුරටත් ඔබ වහන්සේගේ වචනය පෝෂණය වෙන්නට අපව ස්පර්ශ කරන්න කියලා ඉල්ලනවා ස්වාමිනී. ස්වාමීන් වහන්සේගේ බලවත් වචනය ගෙනෙන්නව දාසය අවබෝධ කරනවා. ස්වාමීන් වහන්සේගේ වචන අපේ ජීවිත තුළ පළදරන පිණිස වහන්සේගේ ආත්මයෙන් අපේ දැසවල් ස්පර්ශ කරන්න කියලා ඉල්ලනවා පියාණනි. මේ සෑම දෙයක්ම බාර කරන්නේ යටත් කරන්නේ කැප කරන්නේ නාසරෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිශුද්ධ නාමයෙන්. ආමේන්. හලෙලුයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේට ගෞරවය මහිමය වේවා. ප්‍රවන්තින අපි උන්වහන්සේගේ නාමයේ සේව උන්වහන්සේගේ නාමයට ගෞරවය මහිමය ප්‍රශංසාව දුන්නා. අපි ස්වාමීන් වහන්සේගේ වචනයට යන්නට මත්තෙන් මේ මොහොතේදී ඔබට අවස්ථාවක් තිබෙනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ සාක්ෂි දරන්න. ඔබගේ අත්දැකීම් ඔබ ස්වාමීන් වහන්සේව අත්දැකපු ආකාරය උන්වහන්සේගේ කරුණාව උන්වහන්සේගේ සැපයීම උන්වහන්සේගේ අනුග්‍රහය උන්වහන්සේගේ බලය උන්වහන්සේගේ ආදරය අත්දැකපු ආකාරය ගැන ඔබට පුළුවන් ස්තුති ප්‍රශංසා කරන්න මේ වෙලාවක් කරගන්න. දෙදෙනෙක්ට අවස්ථාව තිබෙනවා මේ කාලය ඔබ ලබාගෙන ස්වාමීන් වහන්සේගේ නාමයේ මහිමයට පමුණවන්න ඔබ මේක අවස්ථාවක් කරගන්න. කවුද ප්‍රථමයෙන් අවස්ථාව ලබා ගන්නේ? මම මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේ අපේ ආඥාවන් වලට ඇහුම්කන් දෙමින් අපිව පිළිතුරු දෙමින් මඟ පෙන්වමින් ඉදිරියට ගෙන යන නිසා පෞගේ කාලවල වලදී බිඳ වැටීම් සිදුවෙන හැම අවස්ථාවකදම උන්වහන්සේ වෙතට ගිය හැම විටකම උන්වහන්සේ අපිව නැගිටුවා අපිව ශක්තිමත් කරා උන්වහන්සේගේ කැමැත්ත මේකයි කියලා දැනගන්නට අපිට සැලසුවා. ඒ නිසා උන්වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මම ෆාදර්ගෙන් ඉල්ලීමක් කරා ගිය සතියේ දවසක මේ බෞද්ධ කෙනෙක් මගෙන් ඉල්ලීමක් කරා කියලා යාඥා කරන්න කියලා යාගේ ඉඩම පිළිබඳ ප්‍රශ්නයක් විශ්වාසයෙන් යුත්ව මම යාඥා කරා ඒගොල්ලන්ට යම්කිසි සහනදායී පිළිතුරක් ලැබුණා කියලා. ඊට පස්සේ අනික මේ මොහොතේ මේ අය මට පැවසුවා. ඉතින් දෙවියන් වහන්සේ ස්තුතිවන්ත වෙනවා. එවැනි විශ්වාසයන් තියෙන අයව උන්වහන්සේ වෙතට තව තව ලං කරන්නට උන්වහන්සේ දෙන්නව මඟ පෙන්වීම ගැන. ඇයට උන්වහන්සේ හඳුනා ගන්නට මේවැනි දේවල් තුළින් අවස්ථාව ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ තුළ තියෙන ওই විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරන්න කියලා උන්වහන්සේට ආඥා කරනවා. හලෙලුයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේ යහපත් වූ තැනන් වහන්සේ උන්වහන්සේ අපගේ යදුම් අපගේ කන්නලව් වසන තැනන් වහන්සේ අපේ පිහිට සරණ වන දෙවියන් වහන්සේ උන්වහන්සේට මහිමය වේවා ප්‍රශංසා වේවා. අපි තවත් සාක්ෂි වලට වුන්කන් දෙමු. තවත් එක එක්ට අවස්ථාව තිබෙනවා. ඔබගේ අවස්ථාව ලබාගෙන ස්වාමීන් වහන්සේට මහිමේ ගෞරවය දෙන්න. මමත් මගේ දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කළ ප්‍රශංසා කරනවා. මොකද පසුගිය දවසක කිව්වා දවසේ අවස්ථා 5කදී ආඥා කරන්නට කියලා. ඇත්තටම මගේ හිතට ඒක හොඳටම දැනුණා. ඒ නිසා මම හිතුවා මමත් ඒක කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මට පුළුවන් වුණා ඒක කරගෙන යන්න. ඒ වගේම සමහරක් අවස්ථා දෙකකදී විතර මට අතපසු වුණා කියන අතපසු වීම නෙමෙයි මං තියෙන වැඩත් එක මට කරගන්න බැරි වුණා. නමුත් මට ඒක දිගටම කරගෙන යන්න දෙවියන් වහන්සේ කරුණාව දුන්නා. ඒ වගේම ඉතින් සමහරක් තැන්වලදී පරීක්ෂාවන් වගේ මට මේ ආවා මේක කරන් යනකොට බලපෑම් වගේ කියන්නේ කඩාවැටීම් වගේ එනවා. එතකොට මම මේ දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේ තුල බලවත් අපි ආඥා ලං වෙනකොට ආඥාවෙන් අපිට වෙන වෙන බලපෑම් එනවා කියලා. ඉතින් ඇත්තටම කොහොම හරි මම මේ මොන බලපෑම් ආවද දෙවියන් වහන්සේ තුල මම මේ දෙක කරනවා කියලා මං හිතුවා. ඒ වගේම කරන්න මට ශක්තිය ලැබුණා. දෙවියන් වහන්සේ ඒ කරුණාවත් ඒ ශක්තියත් මට දුන්නා. ඉතින් මං අනේක වාරයක් දෙවියන් වහන්සේට ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. තවදුරටත් ඒ කාර්ය කරලා දෙවියන් වහන්සේ කරුණාව
මාත් එක තියලා දෙන නිසා මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කළා ප්‍රශංසා කරනවා. Hallelujah. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ප්‍රශංසා වේවා, මහිමය වේවා. සබවින් උන්වහන්සේ වෙත ලං වෙන්න අපි තීරණය කරනවාද, අපි උත්සාහ කරනවාද උන්වහන්සේට ආශිර්වාද කරන මොන බාධකයාවත්, මොන පොරබැදීමාවත්, මොන ප්‍රශ්නයාවත් උන්වහන්සේ ඔබේ මගේ අතින් අල්ලගෙන ඉන්නවා අපට පිහිට වෙන පිණිස. උන්වහන්සේට මහිමය ගෞරවය වේවා. තවත් සාක්ෂි දරන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඔබට හිතුණා නම් ඔබත් සාක්ෂියක් දරන්න ඕනේ කියලා මේක අවස්ථාවක් කරගෙන ඔබගේ ස්වාමීන් වහන්සේට ගෞරවය දෙන්න. දෙවියන් වහන්සේට මා අනේක වාරයක් ස්තුති කරනවා. පෞගේ කාලෙදී මගේ පුතා මේ බයික් එක ගන්න ඕනේ කියලා මාත් එක්ක තරහ වෙලා හිටියා. එතකොට මේ ඒ දවස්වල මේ ආත්මයේදී අම්මා කෙනෙක් දුක් වෙනවා කියලා පුතාගෙන මොනා කරගන්නේ කියලා කොහමද බයි අනේ ඉතිරිගේ ගෙවන්නේ මේ ගියා දුර රස්තාවකට යාර පොතේ කරන්නේ ගියා ඒ ගිහලා ගියේ මේ ෆාම් එකකට ඉතින් මම ගොඩක් දුක් වුණා මෙයා මොනවා කරගන්නේද කියලා බයයි මම හිටියා ඊට පස්සේ කොමල් පාදගේ මං ඇඬුවා හරි දුක් වුණා ඊට පස්සේ කොහොමරි මේ දවසේ මම මේ ආත්මයන්ට නාටි මතක කරගන්න මම ප්‍රතිපාදතුවා එයායනවා ඇයිනේ වෙනස් වෙලා කියලා ඒ වගේම ඊට පහුවදා උදේ ගෙදර ආවා 10 දෙනෙක්ට පස්සේ ගෙදර ආවා අද වෙනකොට එයා ගොඩාක් වෙනස් වෙලා හොඳයි සිග්නල් ප්‍රශ්නයක් මං හිතන්නේ අය ලොග් අවුට් වුණා. ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා ගේ ජීවිතය ගැන, පුතුණුවන්ගේ ජීවිතය ගැන, ස්වාමීන් වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ අනුග්‍රහය, බලය ගැන උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. තවත් සාක්ෂියක් තිබෙනවා මල්කි, ඔයාලට සාක්ෂි දරන්න පුළුවන්. මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මම මේ සාක්ෂි ඉරිදා පල්ලියේදීත් මම හිතුවා මේ ආඥාවෙදිත් ඒක කියන්න ඕනේ කියලා. මම දෙවියන් වහන්සේට ස්තුති කරන්නේ මගේ ජීවිතයේ තිබුණු නරක කාලය ගැන. මම හිතනවා මගේ ජීවිතේ නරක කාලය ඉවරයි කියලා. ඒ කියන්නේ මගේ ජීවිතේ නරක කාලය අවුරුදු 12ක් තිබුණා. ඒක තමයි මගේ ජීවිතේ මට එපාම කරපු කාලය. මං ගොඩක් පොඩි ළමයෙක් අවුරුදු 6ක ළමයෙක් වෙලා ඉද්දි මම හිතුවා මම කිසිම කෙනෙක්ට පේන්නේ නැහැ. මගේ අම්මත් මට අවුරුදු 6 දී මාව දාලා රට ගියා. මගේ අක්කටත් මාව අමතක වුණා. මගේ අයියලා දෙන්නත් මං ගැන ගොඩක් හිතුවේ නැහැ කියලා මම හිතුවා. කිසිම කෙනෙක්ට මාව පේන්නේ නැහැ. එච්චර පුංචියට මම මේ ලෝකේ ඉන්නේ කියලා මම ඒ පොඩි කාලෙදි මම හිතලා තියෙනවා. ඒත් මගේ අම්මා මට කියලා තියෙනවා. මගේ අම්මා අනික් අයටත් කියලා තියෙනවා. එයාගේ බඩට මාව ආපුවාම එයා මං හම්බෙන්න ඉන්නවා කියලා දැනගත්තම එයා හිතුවලු මාව ඕනේ නැහැ කියලා. එයා කියනවා එයා මාව නැති කරන්න ගියාලු. නැති කරන්න කියපු තැනින් කිව්වලු මාව හදලා බලන්න කියලා. ඒකයි එයා මාව හදලා බැලුවේ. මගේ ජීවිතේ ඊට පස්සේ යත් මාව අමතක කරලා ගියා. පස්සේ එක දවසකදී ඒ නරක කාලේ මගේ ජීවිතේ ඒ හේතුව මම කිසිම කෙනෙක්ට කවදාවත් කියලා නැහැ. කිසිම කෙනෙක්ට කියලා නැහැ. මම එච්චර පොඩියට හිටියත් මම ඒක මගේ අම්මටවත් කියලා නැහැ. ඒත් එක දවසකදී ඒක කෙනෙක් දෙවියන් වහන්සේ යාට පාදයට කතා කරපු නිසා පාද මගෙන් ඇහුවම මං ගොඩක් පුදුම වුණා. මං කවදාවත් කිසිම කෙනෙක්ට කිව්වේ නැති දෙයක්. මං ගොඩක් බය වුණා. කිව්වේ නැති දෙයක් කොහොමද පාද දන්නේ? මිනිස්සෙකුට කිසිම බලයක් නැහැ වෙන කෙනෙක්ගේ හිතේ තියෙන රහසක් දැනගන්න.
හැබැයි දෙවියන් වහන්සේ එක පාදට කියලා පාද මගෙන් අහද්දි මම එදා තමයි දැනගත්තේ මං ගොඩක් පුංචියට හිටියත් මගේ පවුලේ අය මාව අමතක කරත් මගේ අම්මා මාව දාලා ගියත් දෙවියන් වහන්සේ කවදාවත් මන් දිහා බලන්නේ නැතුව ඉඳලා නැහැ. උන්වහන්සේ හැමදාම මන් දිහා බලාගෙන හිටියා. උන්වහන්සේ මගේ නරක කාලය ඇතුලෙන් මාව අරගෙන ආව කවදාවත් ඒක මගෙන් අයින් කරේ නැහැ. මගේ ජීවිතේ නරක දේ අයින් කරේ නැහැ. හැබැයි උන්වහන්සේ මාව ඒක ඇතුලෙන් ගෙනහල්ලා අද මේ විදිහට තියලා තියෙනවා. මම ඒක නිසා දන්නවා දෙවියන් වහන්සේ ඉන්නවම තමයි කියලා. ඒක තමයි මගේ ජීවිතේ තියෙන සාක්ෂිය. ඒක නිසා මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. උන්වහන්සේට ප්‍රශංසා වේවා, ගෞරවය වේවා. ප්‍රවන්තේනි ඊතිකාවක් තියෙනවා. දුක්ඛ අඳුනන දෙවි කෙනෙක් ඇත. මා කීවොත් පිළිගනීවිද? ඔබ හා මම নমස්කාර කරන දෙවිඳුන්, ඔබේ මගේ දුක දන්න දෙවිඳුන්. කාටත් හංගන්න පුළුවන් දේවල්. නමුත් ස්වාමීන් වහන්සේට හංගන්න බෑ. උන්වහන්සේ අපේ ජීවිතේ අපි කොච්චර හංගන්න හැදුවත් දේවල් උන්වහන්සේ දේවල් දකිනවා. මම ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා යම් දවසක ඒ ජීවිතේ ස්වාමීන් වහන්සේගේ ආදරයේ ලෙස දකින්නට ස්වාමීන් වහන්සේ දුන්නා වූ කරුණාව ගැන. හොඳයි ප්‍රේමවන්තනි, ස්වාමීන් වහන්සේට මේ සියලු සාක්ෂි ගැන ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා, ගෞරව කරනවා, নমස්කාර කරනවා. ජීවිතේ වැටුණු අවස්ථාවන් අපි හැමෝටම තියෙනවා. ජීවිතේ වැටෙන අවස්ථාවන් අපි හැමෝටම තියෙනවා. මේ සවස මේ දේවචනේ අහන ඔබ වැටිලා ඇත්තේ ප්‍රශ්නයක් නිසා, වේදනාවක් නිසා, හිතමනාපකමක් නිසා, ආර්ථික අපහසුතාවයක් නිසා, මම ඔබට කියනවා රෝගයක් නිසා ඔබ වැටිලා ඇත්තේ. ඔබ ස්වාමීන් වහන්සේගෙන් ඈත් වෙලත් ඇති මේ දේවචනේ අහනකොට. මේ වචනය අහගෙන ඉන්න ඔබ ස්වාමීන් වහන්සේ ඉදිරියේ යාඥාව අතහැරගෙන ඇති. බයිබල් කියවීම අතහැරගෙන ඇති. පල්ලි යන එක නවත්තලා ඇති. ඔබ වැටිලා කියලා ඔබ දන්නවා. මම ඔබට ඊතා අලංකාර දේවචන කියවීමක් ඔබත් එක්ක කියන්න යනවා. ස්වාමීන් වහන්සේගේ පණිවිඩයක් ඔබත් එක්ක බෙදා ගන්න යනවා. හොඳට අහගන්න. ඔබ දන්නවා යේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා පේත්‍රුස් උන්වහන්සේගේ ළඟම ගෝලයා තුන් පාරක් කිව්වා ජේසුව දන්නේ නැහැ කියලා. ඊට ඉස්සෙල්ලා ජේසු ඒ ගෝලයාට මෙන්න මෙහෙම කියනවා. මේක සඳහන් වෙන්නේ මේ කොටස කියන්නම් ඔබ ලියා ගන්න තියාගෙන දැන් කියවන්න යන්න එපා. මම ඔබත් එක්ක බෙදා ගන්න යන නිසා ලූක් 22 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ උන්වහන්සේ පාවා දෙන්න යන වෙලාවේ සීමොන්ට කතා කරනවා, පේත්‍රුස්ට කතා කරනවා. යේසුස් වහන්සේ මේ පේත්‍රුස්ට කතා කරන්නේ සීමොන් කියලා. සීමොන් කොහෙම අවස්ථාවකවත් සීමොන් කියලා කතා කරේ නැහැ කැඳවීමෙන් පස්සේ. නමුත් කැඳවීමෙන් පස්සේ ජේසු ආයි කතා කරනවා පරණ නම කියලා පේත්‍රුස්ට. සීමොන් මේ අහන්න. තිරිඟු පොළන්නක් මෙන් ඔබ සියලු දෙනා පොළන්නට සාතන් අවසර ලබා ඇත. යේසුස් මේ කියන්නේ උන්වහන්සේව කුරුසපත් කරනකොට උන්වහන්සේගේ ගෝල්‍යෝ පවා පීඩාත්මක අත්දැකීමක් තුලට යනවා කියලා. නමුත් ගෝල්‍යෝ ඔක්කොමලාව තිරිඟු පොළන්නක් මෙන් පොළන්න හැදුව නමුත් සීමොන්ට කියනවා සීමොන් නැත්නම් පේත්‍රුස්ට කියනවා පේත්‍රුස් මම ඔබේ ඇදහිල්ල බින්දෙන්නේ නැතිවන පිණිස ඔබ උදෙසා යාඥා කළෙමි. යාඥා කළ ජේසුව තුන් පාරක් දන්නේ නැහැ කියන්න යන මිනිස්සයා වෙනුවෙන් යාඥා කරනවා එයාගේ ඇදහිල්ල වැටෙන්න දෙන්න එපා කියලා. ඊට පස්සේ පේත්‍රුස් කියනවා ස්වාමිනේ නෑ එහෙම වෙන්න දෙන්නේ නෑ. මම ඔබ වහන්සේත් එක්ක ඉරේ යන්න උනත් කැමතියි කියලා. යේසුස් වහන්සේ කියනවා පේදුරු මම ඔබට කියමි ඔබ මා නොදන්න බව තුන් වරක් කියනතුරු අද කුකුලා හඬලන්නේ නැහැ. තුන් වරක් කියනකම්. ඒ වගේම පේත්‍රුස් තුන් පාරක් කිව්වා. ජේසුව දන්නේ නැහැ කියලා. මේකේ මම එක පදයක් මිස් කරා ඕන කමින්. බලන්න 32 වෙනි පදේ කියනවා. අහගන්න හොඳට. ඔබ යලි
හැරුණු පසු ඔබේ සහෝදරයන් ධෛර්යමත් කරන්න. ඔබ යලිත් හැරුණු පසු ජේසු උගන්වනවා මහ පුදුම කතාවක් ඔබ අහමට. ඔබ දන්නවද පේත්‍රුස්ගේ වැටීම ජේසු දැනගෙන හිටියා පේත්‍රුස් තෝරගන්නකොටම. ඒ නිසා ජේසු කියනවා පේත්‍රුස් ඔබ මාව දන්නේ නැහැ කියන ඔබ වැටෙනවා. නමුත් ඔබ ආයි හැරෙනවා. ආමෙන්. බලන්න ලස්සන කතාවක් මෙතන තියෙන්නේ. පේත්‍රුස් මම දන්න ඔබ වැටෙනවා. නමුත් පේත්‍රුස් මම දන්න ඔබ හැරෙනවා. ආමෙන්. මොකද්ද මතක් වෙන්නේ? ධර්මිෂ්ඨයා සත්පාරක් වැටෙන්නෝය. නමුත් ඔහු නැවත නැගිටිනවා. ආමෙන්. ප්‍රේමවන්තනි ඔබේ වැටීම ජේසු දන්නවා. ඔබ ජේසුගෙන් ඈත් වෙන එක ජේසු දන්නවා. ඔයා මේ වෙලාවේ ඉන්න තත්වයට ඔයා පත් වෙනවා කියලා ඔයාව කැඳවනකොට ජේසු දන්නේ නැහැ කියලා ඔයා හිතුවද? ඔයා ජේසුව දාලා යනකොට ජේසු දන්නේ නැහැ කියලා හිතනවාද ඔයාව කැඳවනකොට ඔයා දාලා යනවා කියලා? ඔයා යාඥාවෙන් අධෛර්යමත් වෙනකොට ජේසු දන්නවා ඔයා අධෛර්යමත් වෙන්න ඉස්සෙල්ලා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා ඒ ප්ලෑන් එක ඇතුලේ නුඹේ හැරවීමක් තියෙනවා. මම තෝරගත්තේ නැවත ඔබව හරවන්න. හලෙලූයා. මේ මල්කි සාක්ෂියක් දරුවා එයාගේ ජීවිතේ හොඳම නැති කාලය ගැන. ඒක කාලයක් තිබ්බා ස්වාමීන් වහන්සේගේ අතේම හිටපු. ස්වාමීන් වහන්සේගේ තුරුලෙම හිටපු. නමුත් ඔබ ස්වාමීන් වහන්සේව අතහැරපු කාලේ ජේසු එයා ගැන තරහ වුණේ නැහැ. හේතුව ඇයි දන්නවද? ජේසුගේ ප්ලෑන් එක ඇතුලේ තියෙන ඔයා හැරෙන දවසත්. ආමෙන්. අපි හැමෝටම තියෙනවා සහෝදරයා. ජේසු දන්නවා වැටෙන ඔබව නැගිටවන්න. හලෙලූයා. හලෙලූයා. නමුත් ඔබ වැටුණා කියලා ඔබ ඒත්තු ගන්න ඕනේ. පේත්‍රුස් තුන් පාරක් ජේසුව දන්නේ නැහැ කියලා පේත්‍රුස් දුවගෙන ගිහිල්ලා කෑ ගහලා ඇඬුවා. එයාගේ පාපය ගැන එයා කරපු දේ ගැන එයා ඇඬුවා. අන්න එතන තමයි ඔහුගේ නැවත හැරීම තියෙන්නේ. ජේසු යාට කියනවා නුඹ ආයි හැරෙනකොට සහෝදරයන්ව ශක්තිමත් කරන්න. එහෙනම් ඔබ වැටෙන තැනම තමයි ස්වාමීන් වහන්සේගේ සැලැස්මක් තිබෙන්නේ ඔයාව ආයි නැගිටවන්න. හලෙලූයා. හලෙලූයා. මේ සවස මගේ සහෝදරයා මගේ සහෝදරිය මම ඔබට කියනවා ඔබගේ ඔය වැටීම අවසානය නෙවෙයි විනාශය නෙවෙයි. ඔයා වැටිලා ඉන්න තැන මතක තියාගන්න විනාශය නෙවෙයි. ඔබ වැටිලා ඉන්න තැනම ඔයා වැටිලා ඉන්න තැනම ස්වාමීන් වහන්සේ ඔබ නැවත නැගිටවනවා. ස්වාමීන් වහන්සේ නැවත ඔබව නැගිටවනවා. ඔබ වැටිලා හිටියත් උන්වහන්සේ ඔබව නැවත නැගිටවනවා. නැවත හරවන උන්වහන්සේ වෙත. මම උන්වහන්සේ ඔබට ආදරෙයි. මේ සන්ධ්‍යාවේ ඔබ යම් ආකාරයක වැටිලා ඉන්නවා නම් මම ඔබට කියනවා ඒත්තු ගන්න වැටුන එක පසුතැවිලි වෙන්න ජේසුස් ආව නැවත හරවනවා. ඒකත් උන්වහන්සේගේ ප්ලෑන් එකේ. දවන්ත දෙවි ස්වාමීනි මම යාඥා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ස්වාමීනි මම මේ වෙලාවේ යාඥා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ඔබ වහන්සේගේ බලවන්ත ආශිර්වාදය, ඔබ වහන්සේගේ බලවන්ත කරුණාව, ඔබ වහන්සේගේ බලවන්ත සැපයීම, ඔබ වහන්සේගේ බලවන්ත ආදරය මේ කෙනෙක්ගේ ජීවිත මත තබන පිණිස මම යාඥා කරනවා. ස්වාමීනි මම යාඥා කරනවා එකිනෙකගේ ජීවිතවල ආශිර්වාදය ඔබ වහන්සේ නිදහස් කරනවා නැවත ඔබ වහන්සේ වෙත හැරෙන පිණිස. මෙන්න ජීවනයේ මහෝත්තම යන්නනි ඔබේ කරුණාවට සියලු දෙනා යටත් කොට බාර කරමින් කැප කරමින් ලං කරන්නේ යේසුස් වහන්සේගේ අතුයිතුම් වූ අනගි නාමයෙන්. ආමෙන්.